මේක ඔය 2019 දෙවෙනි කොටසේ දෙවෙනි පත්‍රයේ ඒ කොටසේ 6 වෙනි ප්‍රශ්නේ. මධ්‍යන්නේ තියෙන ගාන. ප්‍රශ්නෙන් කියන්නේ ලොරියකට පැටවීමට ගෙනෙන ලද බඩුමලු 40ක නියැදියක ස්කන්ධය පිළිබඳ රැස් කළ තොරතුරු පහත සංඛ්‍යාත වගුවේ දැක්වේ. බඩුමලු 40ක් තියෙනවා. මේක මේ ඊට උතර 40ක් එයි. බඩුමලු 40ක් තියෙනවා කියන්නේ. මේ බිංදුව 10 මගින් දැක්වෙන්නේ කො බිංදුව 10? මෙයා. මේ බිංදුව 10න් දැක්වෙන්නේ බිංදුවට වඩා වැඩි සහ 10ට වඩා අඩු හෝ සමාන. 10 කියන බිංදුව 10න් දැක්වෙන්නේ බලා ගන්න. බිංදුව 10න් දැක්වෙන්නේ බිංදුවට වඩා නම් වැඩි 10ට වඩා නම් අඩු කියලා හරියද දාන අඩු වීමට සමානයි. අඩුව සමාන ස්කන්ධ ආන්තරය වන අතර අනෙක් ප්‍රාන්තරද අනෙක් ප්‍රාන්තර මගින්ද එපරිදිම වේ. එපරිදිම දැක්වේ. ඒ කියන්නේ එකක් අර්ථ දක්වා මිතු මේකත් 10 20 කියන්නේ මොකද වෙන්නේ? මේ විදිහට අර්ථ දක්වන්නේ. 10 කියන්නේ 10ට මුලින්ම තියෙන ප්‍රාන්තයේ මුලින්ම තියෙන කොට වැඩි. නම් 10ට වඩා වැඩි. ඊට පස්සේ තියෙන කොට අඩු හෝ සමාන. 20ට වඩා අඩු හෝ සමාන. ඒ 20 30 කියන්නේ එතකොට 20ට වඩා වැඩි මුලින් තියෙන කොට වැඩි 30ට වඩා අඩු හෝ සමාන. එහෙනම් කිලෝග්‍රෑම් 20ක් බරක් තිබ්බොත් ඔක අහුවෙන්නේ මේ පන්ති ප්‍රාන්තරයේ මේකට 20 අහුවෙන්නේ මේකටද කියලා අහන්නේ. මේ තියෙන විදියට 20 අහුවෙන්නේ මොකටද? මේකෙන් කියවෙන්නේ 20ට වඩා වැඩි ඒවා. 20 අහුවෙන්නේ කොහොමද? මේකෙන් කියවෙන්නේ 10 20න් 20ට වඩා අඩු. එහෙම නැත්නම් සමාන නේ. දැන් කිලෝග්‍රෑම් 20 ආවිලා තියෙන්නේ මේ කොටේ. ඕක ඔය කියන දේ තේරුම් ගන්න තමයි මේකේ අත්දැකීම් තියලා තියෙන්නේ මේකේ. මෙතන 40 50 කියන මෙතන 50ට තියෙනවා. කිලෝග්‍රෑම් 50 කියන්නේ කොකටද? 40 50 කියන අදහසෙන් මේ අත්දැකීම දාන්න. මුල් මේකට වඩා වැඩි. 40ට වඩා වැඩි. 50ට වඩා අඩු හෝ සමාන. ඒ 50 කියන එකත් අයිතිනේ මේ කොටේ නේ. 50ට නේ 50ට කියන්නේ 50ට වඩා වැඩි එක. 60ට වඩා අඩු සමාන එක. 50ට වැඩි කියන්නේ 50යි කියන්නේ. හදිම තමයි කඩ දක්වන්නේ. එකකින් අහනවා DI තොරතුරු වල බඩු මල්ලක මධ්‍යන්නේ ස්කන්ධය සොයන්න මධ්‍යන්නේ යන්නේ. ඒ නිශ්චිත ක්‍රමයක් දිහා අපිට කැමති කමට වෙනකොට අපි සිග්මා fx බෙදීම සිග්මා f වලින් හොයමු. තීරු හතරක් ඕන එකට. මුල්ම තීරුවේ බඩු මල්ලක ස්කන්ධය පන්ති ප්‍රාන්තරය කියලා දැම්මත් හරි. බලන්න පන්ති ප්‍රාන්තරය කියලා දැම්මා. සිග්මා fx වලින් යනකොට මේක තීරු 4කින් ගන්න ඕනේ. දෙවෙනි තීරුවේ තියෙන්නේ බඩු මලු සංඛ්‍යාව. ඒතරක සංඛ්‍යාතිකයක් කියන එකනේ සංඛ්‍යාතික දාමු. මේක තමයි f කියන්නේ. ඒක අපි නම් කරමු. මෙතන මධ්‍යගී ගමු. සංඛ්‍යාතිකමක් ගැටලුවක් නැහැ. මෙතන මධ්‍යගී ගමු. මෙතන ගන්න මධ්‍යගී කියලා තීරුව. ඒක තමයි අපි x කියන්නේ. මෙතන දාන සංඛ්‍යාතය
ඒක තමයි f කියන්නේ. ඒ කියන්නේ මේ තීරු සංඛ්‍යාතය කියන්නේ. අපිට fx කියලා තීරුවක් ඕනේ නෑ. හරි ඔච්චරයි. තීරු හතරයි. මේ තීරු පන්ති පාන්තරේ මේ ටික තීරු ලියන්න. 0.10 10 20 20 30 30 40 40 50 50 60 60 70 වෙනවා තියෙන්නේ. ඊළඟ මධ්‍යගය කියන්නේ මේ ඉලක්කම් දෙකේ මැද තියෙන අගය. ඔයාලට මේ ඉලක්කම් දෙකක දෙක බෙදන්න. 0.10 10 1 2 5යි. මධ්‍යගය 5යි. මෙතන මධ්‍යගය ගන්නේ 10 20 එකතු කරලා එකක දෙක බෙදන්න. 10 20 30යි 30 දෙක ගම 15යි. මෙතන එහෙම නැත්නම් මෙහා පුළුවන්. 10 20යි මැද්දේ තියෙන ඉලක්කම කීයද? 15. 20යි 30යි මැද්දේ තියෙන ඉලක්කම කීයද? 25. මෙතන දෙක එකතු කරලා දෙක එකතු කරලා දෙකෙන් බෙදන්න. 30යි 40 එකතු කරලා 70 70 දෙක බෙදුවම 35යි. 40 90 90 දෙක බෙදුවම 45යි. 60 70යි මැද්දේ තියෙන 65. එහෙම හිතන්න පුළුවන් නම් හොඳයි. මම හිතනවා නේ 40යි 50යි මැද්දේ 45. 50යි 60යි මැද්දේ 55 දිනවා නේ. මැද්දේ ඉලක්ක මධ්‍යගය කියන්නේ. සංඛ්‍යාතය මේ තීරුව 0.10 අතර දෙකක් තියෙනවා. 10 20 අතර 5යි. 7 9 8 7යි. එතන 9යි. එතන 8යි. මම ඉදි ගහන්නේ බෝඩ් එකේ අර වින්ගේ නැති ඔයාලා පොතේ ඉලියට කොටුව තියාගෙන ඉන්නවා ඉදි ගහ ඉන්නේ ඔයාලා පොත රින්ගලා තියනවා ඒ Google මැද්දෙන් ලියන්න ඔයාලා. මෙතන 6යි. මෙතන 3යි. fx කියන්නේ f තීරුවේ x තීරුවේ ගුණිතය. 5 2 10යි. 15 5 ගුණ කරගෙන 75ක් ඉන්නවා. 25 වරක් 7. 175 වගේ ඉක්මනට කියන්න පුළුවන් හොඳයි මේ ඉලක්ක කියන්නේ. 25 4ක් 100යි. තව තුනක් තියෙනවා 75 175 දුන්න. 35 9 35 10ක් 350යි. නම් මෙන්න 35 කඩු ගන්න හිතීම ගන්න 350 30ක් කඩු ගන්න 320යි තව 5 කරුවා 315යි නේ. 315. ගුණ කරලා ගන්න ඉතින් කරන්න ගුණ වෙන්නේ එහෙම. 315යි. 45 8ක්. 45 10ක් 450යි. 10 8ක් තව දෙකක් අඩු වෙන්න ඕන. ඒක 90ක් අඩු වෙන්න ඕන. 450 90 කඩුවාම 360යි. මම එහෙම හිතින් ගන්න ක්‍රමයේ මේ කිව්වේ ඔයාලා 45 8ක් ගුණ කරලා බැරි කට්ටිය මේ 45 8ක් ගුණ කරලා උත්තරේ ගන්න 360ක් වෙනවා. 55 6ක්. 50 6ක් 300යි. 5 6ක් 30යි. 300යි 30යි 330යි. මම හිතින් ගන්න ඔයාලා මේ ගුණ කිරීමක් විදිහට හදලා බැරි කට්ටිය හදන්න ඕනේ. 65 3ක්. 60 3ක් 180යි. 5 3ක් 15යි. 180යි 15යි 195යි. දැන් මේ මධ්‍යන්නේ හොයන්නේ
මධ්‍යන්නේ සමානයි සිග්මා fx බෙදීම සිග්මා f. සිග්මා fx කියන්නේ fx තීරුව එකතු මේ තීරුව එකතුව. සිග්මා f කියන්නේ f තීරුව මේ තීරුව එකතුව. මේ තීරුව දෙක එකතුව අපිට ඕනේ. මේ තීරුව එකතු නම් බඩුමලු 40 එක ගානේ පටන් ගන්න ඕනේ. මේ තීරුව එකතු නම් 40යි. මේ තීරුව එකතුව ඔයාලා හොයාගන්න. fx තීරුව එකතු කරගන්න බෑ. කල්පියන fx තීරුව එකතු කියද? 1460 යන. ඒක තමයි ඉන්නේ. මේ ඉලක්කයට එකතු කරන්නේ 1860ක් වෙනවා. දැන් සිග්මා fx කියන්නේ fx තීරුව එකතුව 1460යි. සිග්මා f කියන්නේ f තීරුව එකතුව 40යි. 1440 බෙදන්න. බෙදන්නේ මේක බිඳුව අපල දාගන්න අපිට නේ. 174 බෙදන්න. 14 ඉතින් පුළුවන් මේක නම්. 14 4 3යි. 3 වරක් 4 12යි 3 දෙකක්. ඒ 26යි. 26ට 4 ඒවා 6යි 6 වරක් 4 27යි 3 දෙකක්. පිටින් බිඳුවක් ගන්න. 20යි 20 පිටින් බිඳුවක් ගන්න මේ දහනේ තියන්න. 24 5යි. වස්තුවක් 30යි 3යි උත්තර 30යි 5යි. මොනවාද ස්කන්ධයේ kg 30.5 kg. කාර්ය උත්තරය. ආ හරි එක ලේසි සුළුගියම තමයි කරන්න දෙන්නේ. දෙකේ මොකක්ද කියන්නේ? දෙකින් කියනවා ඉහත නියතිය ලබාගෙන ඇත්තේ බඩුමලු 200ක තොගයකින් නම්. මේ කියන්නේ බඩුමලු ඔක්කොම 200ක් තියෙනවා. ඒ 200න් බඩුමලු 40ක් තොරන් තමයි වැඩි කරලා තියෙන්නේ. බඩුමලු 40ක තොගයකින් නම්. එම බඩුමලු තොගයේ මුළු ස්කන්ධය මොකද කියන්නේ? ආසන්න ගන්න තියෙන්නේ. මුළු ස්කන්ධය කියන බං ප්‍රශ්නේ. මුළු ස්කන්ධ නිමාණය කරන්නේ ආසන්න පූර්ණ සංඛ්‍යාවේ පදාන්නේ නේ. එම් බඩුමලු 200ම ස්කන්ධේ නිමාණය කරන්න. නිමාණය කරනවා කියන තේරුම සාමාන්‍යයෙන් මෙන්න මධ්‍යන්නේ හෙව්වේ මධ්‍යන්නේ කියන එකකින් අපි අදහස් කරන මධ්‍යන්නේ කියන්නේ මොකද අර්ධක් ගන්න බෑ. මධ්‍යන්නේ අර්ධක් කරන හැම වෙලාවෙම අපි යටි බෙදු පිටක්කව තියෙන්නේ. බෙදු 40 නේ. කියන්නේ මේ 40 නේ බෙදුවේ. ඒ තියෙන උඩින් තියෙන සංඛ්‍යාතේ බඩුමලු සංඛ්‍යාවනේ. ආන්ගේ මලු සංඛ්‍යාව එකක් කරන්න. බෙදු පිටක් වල දාලා වචන එකක් කරන්න. ඒ කියන්නේ එක මල්ලක ස්කන්ධය කීයද? කිලෝග්‍රෑම් 36.5. මධ්‍යන්නේ කියන්නේ මොකක් තමයි එක බඩුමල්ලක ස්කන්ධය කිලෝග්‍රෑම් 36.5. එහෙනම් බඩුමල්ලු 200 ස්කන්ධය කීයක් වෙනවද? බඩුමල්ලු ගන්න ඕනේ. 36.5 200 ගුණ කරන්න ඕනේ. නිමාණය කරනවා කියන්නේ හේතුව ඉතුරු බඩුමල්ලු මේ ස්කන්ධ වලින් අපි හිතන්න පුළුවන් නේද? ඒක පොඩි නිමාණය කිරීමක්. ඒක කියන්නේ අර අපි ඒක එහෙම වෙයි කියලා හිතනවා. ඒක හරි උත්තරේ නොවෙන්න පුළුවන් ඒක. ප්‍රමිලකංක දෙක. බඩුමලු 200 ස්කන්ධය 36.5 200 ගුණ කරනවා. 36.5 ගුණ කිරීම 200. 36.5 200 ගුණ කරනවා. බිඳුවරක් පහ බිඳුවයි. බිඳුවරක් හය බිඳුවයි. බිඳුවරක් තුන බිඳුවයි. ආයි මේ බිඳුවයි. බිඳුවරක් පහ බිඳුවයි. බිඳුවරක් හය බිඳුවයි. බිඳුවරක් තුන බිඳුවයි. දශම නැහැ කියලා ඉතින් ගුණ කරන්නේ මේ ඈ. දෙකේ. දෙකක් පහ 10 බිඳුවන එකක් ඉතුරුයි. දෙකක් හය 12ක් 13 තුන දාන එකක් ඉතුරුයි. දෙකක් තුන හය 1 1යි 7යි. දැන් පිටි එකතු කරන්න. බිඳුවයි 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 3යි 7යි. ඔච්චර ගානක් කියනවා. ගුණ කරපු එක දැන් දශම ස්ථානයෙන් කරමු. ගුණ කරපු සංඛ්‍යාව දශම ස්ථාන කියක් කියලාද? ඒක දශම ඊපස්සේ ඉලක්කම් කීයද? 1යි. එහෙනම් අවසාන උත්තරෙම පිටිපස්සේ යන දශම ස්ථානයක් වෙන් කරන්න මේ මෙතන තියෙනවා. උත්තරේ කියන්නේ 7300යි kg කියලා එන්න ඕනේ.
හදාගන්න. එහෙනම් ඔය කියන බඩු මාළු 220 ස්කන්ධය 7300 කිලෝග්‍රෑම් කියලා මේ හඩු මුත්‍රාවේ නිමාණය කිරීමක් කරේ. ඒක බඩු මාළු ස්කන්ධය 36.5 කියලා හිතලා බඩු මාළු 220 ස්කන්ධයම නිමාණය කරා. භූමි ලක්ෂාංක 3. ලොරියට පැටවිය හැකි උපරිම ස්කන්ධය 1500 kg බව ඇත්දී ඇතනම් ලොරියක් තියෙනවා ඒ ලොරියට පටවන්න පුළුවන් උපරිම ස්කන්ධය කිලෝග්‍රෑම් 1500යිලු. දැන් මේ තියෙන විදිහට මේ ගත්තා කියන්නේ එක්කේනම් ඔය ලොරියට මේ බඩමල ඔක්කොම පටවන්න පුළුවන්ද? පුළුවන්. ඇයි මේ බඩමල 40 ස්කන්ධය කියලා අපිට 1460යි කියලා. හැබැයි මේ 1460ක් එන්නේ බඩු මල්ලක ස්කන්ධය කොහෙ තිබ්බම එක බඩු මල්ලක් මේ 0.10 අතර කියන ස්කන්ධ පරාසය තුල බඩු මල්ල කීයක් තියවද? දෙකක් තියෙනවා. ඒ බඩු මල්ල දෙකේම ස්කන්ධය කීයයි කියලා අපි ගත්තේ මේ දෙකේම මැදාගේ තියෙනවා කියලා හිතලා ගත්තේ 5 තියෙනවා කියලා. ඒක මේ බඩු මල්ල දෙකම කිලෝග්‍රෑම් 5 ගානක ඉඳලා මේ ගන්න හදා ගියේ මේ. ඒක බඩු මල්ල දෙකක් තියෙනවා කිලෝග්‍රෑම් 5ක් බඩු මල්ල දෙකක්. ඒ බඩු මල්ල දෙකේම ස්කන්ධය කීයද? කිලෝග්‍රෑම් 10යි. මේ ගත්තේ 15. ඒ කියන්නේ 10යි 20යි අතර බඩුමලු 5ක් තියෙනවා. එතකොට මේ බඩුමලු පහම මේ 10යි 20යි අතර මධ්‍යගයේ කීයද? 15යි. ඕන් ওই බඩුමලු පහම කිලෝග්‍රෑම් 15 බඩුමලු කියලා හිතලා තමයි මේ ගන්න හදන් ගියේ. ඒ 15 සර 5 කීයද? එක මල්ලක් කිලෝග්‍රෑම් 15ක් බරයි නම් කිලෝග්‍රෑම් 15 බඩුමලු 5ක් තියෙනවා. 15 5ක් 75ක් ආවනේ. ඒතර මේ හැදී බඩුමලු පහම කිලෝග්‍රෑම් 15 ගානේ තියෙනවා කියලා හිතලා. මේව වෙන්න බැයිද? මේ දැන් කියන කතාව වෙන්න බැයිද බලන්න. මේ බඩුමලු දෙකම කිලෝග්‍රෑම් 10යි බඩුමලු වෙන්න බැයිද? වෙන්න පුළුවන් එකක්. දැන් කියන්නේ මේ ලොරියට කිලෝග්‍රෑම් 1500ක් ලු පටවන්න පුළුවන්. ඒතර එහෙම මොහොතේ මේ බඩුමලු පාට සියල්ලම පටවන්න බැරි වෙන අවස්ථාවක් තියෙන්න පුළුවන් කියලා පෙන්වන්නලු. ඒ පෙන්වන අපි හිතන්න වෙනවා මේ බඩුමලු සියල්ලම එහි උපරිම ස්කන්ධය තියෙනවා කියලා හිතලා වැඩේ කරන්නේ. බැරි වෙලාවත් එහෙම තිබ්බොත් ඔක්කොම ටික වටවන්න බෑ ලොරියට. ඒවා හදාව. මේ ඔලිය ගන්න. බඩුමලු සියල්ලම මේක වයින් කරනවා දැන් නේ. මේක ගෝන්නේ නැහැ. ලියන්න බඩුම රෝමි ලක්ෂාංක 3ට. ඒක ලියලා පටන් ගන්න. බඩුමලු සියල්ලම අදාළ පන්ති ප්‍රාන්තරයේ උපරිම බරෙහි තිබෙන්නේ නම් අදාළ පන්ති ප්‍රාන්තරයේ උපරිම බරෙහි තිබෙනවා. එහෙම තියෙනවා නම් අපි බලමු මේ බඩුමලු 40 ස්කන්ධය 1500 කිලෝග්‍රෑම් 1500 ඉක්මා යනවා කියලා. 0.10 මෙතන පන්ති ප්‍රාන්තරයේ බඩුමලු උපරිම ස්කන්ධයේ බෙදී 0.10 කියන්නේ මොකද නේ? 0.10 කිව්වේ 0ට වඩා වැඩි 10ට වඩා අඩු හෝ සමාන. ඒක කිලෝග්‍රෑම් 10 මෙතන දාවි කියනවා නේද? මේ පන්ති ප්‍රාන්තරයේ උපරිම බර කිලෝග්‍රෑම් 10යි. අපි හිතමු මේ බඩුමලු දෙකම දෙකක් තියෙනනේ. මේ බඩුමලු දෙකම කිලෝග්‍රෑම් 10 ගානේ තිබ්බා කියලා. එකතු කිරීම. මේ බඩුමලු පහම මේ හැදුවේ මධ්‍යගයේ තිබ්බා කියලා ස්කන්ධය. අපි දැන් හිතුව මේ බඩුමලු පහ මේ උපරිම ස්කන්ධය තියෙනවා කියලා. කිලෝග්‍රෑම් 20 ස්කන්ධය තියෙනවා කියලා. ඒතකොට මේ බඩුමලු පහේම ස්කන්ධ බලන්න මොකද ගන්නේ? 20 වරක් 5. එක බඩුමල්ල කිලෝග්‍රෑම් 20 ගානේ බඩුමල් පහේ ස්කන්ධ බල 20 වරක් 5. ඒක එකතු කරනවා. මේ බඩුමලු හතම එහි උපරිම ස්කන්ධය කියන කිලෝග්‍රෑම් 30 තිබ්බා කියලා හිතමු.
හදලියයි හද තේරෙනවද? සයින් හදලා නැති නේද? 30 වරක් 7. මෙතන මලු 9ම උපරිම ස්කන්ධය 40යි. 40 තිබ්බා කියලා හිතමු. 40 වරක් 9. මේ මලු 8ම උපරිම ස්කන්ධය 50. 50යි තිබ්බා කියලා හිතමු. ඒක 50යි 8ක්. මේ බඩු මලු 6ම උපරිම ස්කන්ධය 60නේ 60යි තිබ්බා කියලා හිතමු. 60 වරක් 6. ඒ බඩු මලු 6 ස්කන්ධය බලන්න 60 වරක් 6. මෙතන තියෙන 60 70 තියෙන බඩු මලු කැතිය තුනක් කියලා තුනම මේ තුනම මේ පන්ති පාන්තර උපරිම ස්කන්ධය 70න් 70ක් බඩු මලු තුනක් කියලා හිතමු. එහෙනම් බඩු මලු තුනේම ස්කන්ධය බලන්න 70 ගුණ කරන්න 3. හරිද? දැන් මේ ස්කන්ධ ඔක්කොම එකතු කරන්න. ආයෙ මේක වැඩක් නැහැ ඉතින් මම කරනවා. 10 වරක් 2 20යි ධන 20 වරක් 5 100යි ධන 30 වරක් 7 3 වරක් 7 බලන්න 21යිනේ ඊට පස්සේ බිඳු දාන්න ධන 49 4 වරක් 9 බලන්න 36යි බිඳු ඊට පස්සේ ධන ධන 50 වටක් 5 වරක් 8 බලන්න 40යි මේ බිඳු ඊට පස්සේ ධන 400යි ධන 60 වරක් 6 බලන්න 6 වරක් 6 බලන්න 36යි ඊට පස්සේ බිඳු දාන්න ධන 73 7 වරක් 3 බලන්න 7 වරක් 3 21යි මේ බිඳු ඊට පස්සේ දාන්න දැන් මේ ටික ඔක්කොම එකතු වෙලා තියෙනවා බිඳුවයි 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 එකතු වුණාම බිඳුව එකස්ත දැන් දස ස්ථානික තුන බලන්න 1යි 6යි 7යි 7යි බිඳුවයි 7මයි 7යි 6යි 13යි 13යි 1යි 14යි 14යි බිඳුව 14මයි 14යි 2යි 16යි 16න් 6 දැම්මම එකක් ඉතුරුයි එහෙම දෙන්නේ තමයි යටි මේ කොහොම ඉලක්කන යටින් යට එකතු කරලා ලියලා එකතු කරලා යන්න ඊළඟට සියස්ථාන ඉලක්කන එකතු කරමු 2යි 3යි 5යි 5යි 4යි 9යි 9යි 3යි 12යි 12යි 2යි 14යි 14යි 15යි 15යි ඉතුරු එකයි 16යි ආයෙන උනේ 1660යි kg කියලා අදාළ උතන 1660ක් කියලා එනවා දැන් එනම් මොකද කියන්න පුළුවන් කලින් අපි රෝමිලක් එකකින් ආයි බඩමලු 40 ස්කන්ධය කිලෝග්‍රෑම් 1460යි කියලා. ඒ 1460ක් ඒ හැම බඩමලක්ම අදාළ පන්ති පාන්තරයේ මධ්‍ය අගයේ තියෙන බරේ තිබ්බනම් තමයි අපි ගණන් හදිව කරේ. ඒක උපරිම ස්කන්ධය තිබ්බොත් එහෙම හැම බඩමලක්ම මේ උපරිම ස්කන්ධය තිබ්බනම් අදාළ පන්ති පාන්තරයේ කිලෝග්‍රෑම් 1660ක් එනවා සංස්ථ ස්කන්ධය. අපි දන්නේ එක එක බඩමල් ස්කන්ධය කියලා. උපරිම බලය තියෙන්න පුළුවන් නේ. දැන් ලියන්නේ එහෙනම් 1660යි විශාලයි නේ 1660යි kg මේ මෙයාගේ විශාලයි 1500යි kg වේ යන ලොරියට පටවන්න පුළුවන් උපරිම ස්කන්ධයට වඩා විශාලයි කියලා කියන්නේ එම නිසා බඩුමලු 40ම ලොරියට පැටවිය නොහැකි අවස්ථාද තිබිය හැකිය. බඩුමලු 40ම පැටවිය නොහැකි අවස්ථාද තිබිය හැකිය. හරි. ඕක තමයි උත්තරේ.